අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ඓතිහාසික මෙන්ම ජනාකර්ෂණීය තැනක්ගත් පූජනීය භූමියක් ගැන. රත්නපුර සිට බලංගොඩ දෙසට ගමන් කරද්දී ඕපනායක පසු කරමින් මීටර් 500ක් 600ක් පමණ ඉදිරියට ගමන් කරන විට හමුවන කන්දේ විහාර මන්සන්දියෙන් වම් පසට හැරී කිලෝමීටර් 1.5ක් පමණ ගමන් කරන විට හරිත පැහැයෙන් යුත් කඳු ගැටයක් මත අප නෙත ගැටෙන මෙම කන්දේ පුරාණ රජමහ විහාරය පිහිටා තිබේ. වලගම්බා රජු දවස ඉදි කරන ලද මෙම කන්දේ පුරාණ රජමහා විහාරස්ථානය ප්‍රෞಢ වූ ඉතිහාසයකට උරුමකම් කියන බවට සාක්ෂි සාධක සහිතවම මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. මෙම කන්දේ පුරාණ විහාරස්ථානය වලගම්බා රජු දවස නිර්මාණය කර සසුනට පූජා කළ නිර්මාණයක් ලෙස පුරාණ ඉතිහාසයේ සඳහන් වේ. මෙහි තිබෙන ලෙන තුල ඇඳ ඇති බෞද්ධ බිතු සිතුවම් විවිධ නිර්මාණ එහි යන්නේන කාගේත් නෙත් සිත් පිනවීමට සමත් නිර්මාණ ලෙස දැක්විය හැක. සොබහදහමට ආදරය කරන ඔබ තවමත් මෙහි පැමිණ නැත්නම් එන්න වරක් හෝ මෙහි පැමිණ වන්දනාමාන කරන අතරතුරේ සොබහදහමේ විචිත්‍රත්වය මනාව විඳ ගැනීමට ඔබට හැකිවනු ඇත. මේ කන්දේ පුරාණ රජමහා විහාරස්ථානය මේ ගම් ප්‍රදේශයට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම ආශිර්වාදයක් ගෙන දෙන්නකි. තවත් මෙවැනි වැදගත් කරුණු සහිත වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නම්.